මම අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. ඔබ සියලු දෙනා දන්නවා වත්කම් වැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නිලධාරීන් ජුනි මාස 30 වන දිනට පෙර තමාගේ වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. එසේ ජුනි 30ට පෙර එම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වූහොත් අනිවාර්යයෙන්ම ඔබ දඩ මුදලකට යටත් වෙනවා. සමහර වෙලාවට ඔබට දරාගත නොහැකි තරම් වන දඩ මුදලක් විය හැකියි. එය තමයි පනතේ ප්‍රතිපාදන. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත හඳුන්වා දීමෙන් පසුව එහි 81 වගන්තිය ප්‍රකාරව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් අනිවාර්යයෙන්ම එම අදාළ වර්ෂයේ ජුනි මාස 30 වන දිනට වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. එය ප්‍රමාද වීම මා පෙර කිව් පරිදි දඩයකට සහ අධිකරණමය ක්‍රියාමාර්ගයට ලක්විය හැකි වෙනවා. ඒ අනුව ඔබ දන්නවා දැනටමත් පෙර වසරවල වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ නිලධාරීන් දන්නවා එය ජුනි 30ට පෙර ඉදිරිපත් කළ යුතු බව. මෙය දැන් සිදු කළ යුතු වන්නේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා පමණයි. ඔබට එය පෙර ආකාරයෙන් පෝරමයක් පුරවා ඉදිරිපත් කරන්න බෑ. ඒ අනුව මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026 මාර්තු 31 වන දින එළි දක්වනු ලැබුවා. නමුත් අපට පේනවා දැනටමත් එම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචි වී ඇති පිරිස ඉතාම අඩු බව. ඒ නිසා අපි මේ පණිවිඩය අද දෙන්නේ ඒ පද්ධතියට ඉක්මනින් ලියාපදිංචි වී තමාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස. තවදුරටත් සමහර කාණ්ඩයන් තවමත් මේ ගැන නොදැන සිටින බව පෙනී යනවා. ඒ කියන්නේ පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නිලධාරීන් නොව නව නිලධාරීන් ඇතුළත් වී තිබෙනවා 2023 දූෂණ විරෝධී පනතට අනුව. අනිත් එක තමයි ඔබට විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. මෙය අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යයක් හෝ වගකීමක් නොවන බව. මෙය සෑම නීතියානුකූල පුරවැසියෙකුගේම වගකීමක්. මෙම කාණ්ඩයට අයත් වෙන සෑම කෙනෙක්ම රටේ නීතියට අනුව මෙය ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා තමයි ඔබට මේ දැනුවත් කිරීම කරන්නේ. එසේම සමහර කාණ්ඩයන් තවමත් ඒ පිළිබඳව නොදැන සිටින බව පෙනී යනවා. ඒ අනුව උදාහරණ වශයෙන් ගත්තොත් වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන් පුවත්පත් ප්‍රවෘත්ති ආඥාපනතේ දෙවන වගන්තිය යටතේ ලියාපදිංචි වී ඇති පුවත්පත්වල හිමිකරුවන්, කර්තෘවරුන්, කර්තෘ මණ්ඩල සමාජිකයන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සමාජිකයන්, ඒ වගේම ක්‍රීඩා පනත අනුව පිහිටවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන්, ඒ වගේම රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයන් මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව ඔබ යම් මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙක් නම් ඔබ මෙතෙක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරේ නැත්නම් සහ ඔබ ඒ පිළිබඳව නොදැනුවත්ව සිටියේ නම් කරුණාකර ඔබගේ ආයතන ප්‍රධානීන්ගෙන් විමසන්න ඔබ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයෙක්ද යන්න. ඊට අමතරව මෙවර නව කාණ්ඩයක් ඇතුළත් කරනු ලැබුවා. එය රේගු ආඥාපනතේ 115 වන වගන්තිය ප්‍රකාරව බලපත්‍රලාභී රේගු අනුනියෝජිතයන් ඒ කියන්නේ වාප්පු ලිපිකරුවන් ඇතුළත් කර තිබෙනවා මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු කාණ්ඩයක් ලෙස. ඒ නිසා ඔවුනොත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වන සියලුම විස්තර අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කියන කෙටි දුරකථන අංකයට අමතුමක් ලබා දී විස්තර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අංශයේ දුරකථන අංකයන්ට අමතා විස්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට අපගේ සියබොක් CIABOC කියන වෙබ් අඩවිය හරහා ඇතුළු වී ඉතාම ලේසියෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන්. ඊට අමතරව ඒ සඳහා වන ලින්ක් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන්. අවධානය කරන්නේ ඉතා ඉක්මනින් මේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර දඩයක් නියම වීම වළක්වා ගන්නා ලෙස සියලු දෙනා ජුනි 30ට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ නම් කිසිවෙකුට දඩ නියම වීමක් වන්නේ නොමැති බවද අවධාරණය කරනවා.